පළවෙනි තරගෙම අයියා අර්ධශතක රැස් කරන පාකිස්තානට එරුවේ. ඒ තරගය ගැන කතා කරොත් අතරම මුලින්ම මේ තරගයට ශ්‍රී ලංකාවේදී මම බැට් කරන්න යන්නේ ඉතින් නම්බර් 5 නෙමෙයි නම්බර් 7 මම බැට් කරන්න ඉතින් අපේ විකට් දෙකක් එකලඟ ඉක්මනට ගියපු නිසා එන්ජේ මට කිව්වා පැච් දාගෙන ඉන්න අපි මේ බැට් කරන්න ලෑස්තිලා ඉන්න කියලා. ඊට පස්සේ එහෙම මේ වෙලාවෙම පැච් දාගෙන අතුළු ගිහලා එළියට එනකොටම කඩුල්ලක් ගියා. ඉතින් ඒක මට බැට් කරන්න යන්න උනා. බැට් කරන්න යනකොට කුමාරිය මැද හිටියේ. ඉතින් කුමාරියා මට කියපු ගාම කිව්වේ වැඩි දේවල් වලට දාගන්න එපා ක්ලබ් මැච් එකක් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ කියලා. කොහොමරි මට ලැබුණ පළවෙනි පන්දුවෙන් මට එක ලකුණක් ලැබුණා. ඉතින් මම හිතන්නේ ඒ එක ලකුණ ලැබුණාට පස්සේ මගේ හිතත් සයන සෑහලුණා ප්‍රෙෂර් එක ගොඩක් දුරට මගේ අයින් වුණා. ඊට පස්සේ මම පාර්ට්නර්ෂිප් එකක් දැම්ම කුමාරියත් එක්ක ලොකු ගොඩක් දේවල් මැදදී කුමාරියාගේ ඉන්ෆර්මේෂන් මට දුන්නා. ඉතින් මම හිතන්නේ ඒක ලොකු උදව්වක් වුණා ඒ ඉනින් එකට. ඉතින් ලකුණු අතර හිටපු අශාන්ත යන්ජන් නෑ එකපාරටම ඩ්‍රොප් වෙන ටීම් එකේ. ඒක මම හිතන්නේ ඒක සිලෙක්ටර්ස්ලාගේ choice එක. ඉතින් මට ඒකට මොකක් කියන්න බෑ. ඒගොල්ලන්ගේ සමාජ කණ්ඩායමේ සංගතිය වෙනස් කරන්නද ඒක මම දන්නේ නැහැ. ඉතින් ඒ කාර්යයේ සිලෙක්ටර්ස්ලාගේ choice එකක් ඒක.